අද දින අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ දෙවැනි රැස්වීම තිබ්බා. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ උපදේශක කාරක සභාවට අපේ මන්ත්‍රීවරුන් අතර විශාල උනන්දුවක් තියෙනවා. ඒ නිසා විශාල මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සම්බන්ධ වුණා. ඒ වගේම අමාත්‍යාංශ නිලධාරීනුත් පළාත් මට්ටම අධ්‍යාපනයට අදාළ පළාත් නිලධාරීන් සියලු දෙනාත් සම්බන්ධ වුණා. අපිට ගැටලු ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අපි තීරණයක් අරගෙන තිබ්බ පළවෙනි රැස්වීමේදී මේ අනු කමිටු 6ක් පත් කරන්න. ඒ අනු කමිටු අද පත් කරගත්තා. ඒ අනු කමිටු තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කමිටුව, දෙක පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ගුණතාවය පිළිබඳ අනු කමිටුව, තුන අතරමැදි ශ්‍රේණි සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ අනු කමිටුව, හතර අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කමිටුව, පහ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කමිටුව, 6 නිපුණතා අධ්‍යාපන අංශය පිළිබඳ අනු කමිටුව. එතකොට අපි හිතනවා මේ අනු කමිටු හරහා අපේ මන්ත්‍රීවරුන්ට පුළුවන් වෙනවා ඔවුන්ගේ යෝජනා අදහස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි අද විශේෂයෙන් අපි ආබාධිත සහිත ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල පද්ධතියට ප්‍රවේශය ලබා ගැනීමේදී මුහුණ පාන ගැටලු ගැන කතා කරා. ගුරු පුරප්පාඩු පිළිබඳව විශේෂ අවධානයක් යෙදුණා. මේක අපි හැම දිස්ත්‍රික්කෙම මුහුණ පාන ගැටලුවක්. එවැනි ප්‍රශ්න ගණනාවක් ගරු මන්ත්‍රීවරුන් මතු කරා. ඒවට අපි සුදුසු පියවර ගැනීම පිළිබඳ අද සාකච්ඡා කරා. ඒක අපි හිතනවා හරිම වැදගත් මේ උපදේශක කාරක සභාව මෙහෙම රැස්වීම. ඒ හරහා අපේ ගරු මන්ත්‍රීවරුන්ට ඍජුවම නිලධාරීන් එක්ක සාකච්ඡා කළා ඔවුන්ගේ දිස්ත්‍රික්කවල ඔවුන් නියෝජනය කරන ජනතාවගේ ප්‍රශ්නවලට ප්‍රශ්න මතු කළා පිළිතුරු ලබා ගන්න, උත්තර ලබා ගන්න මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ඒ නිසා අපි බොහොම සතුටුයි අපේ මන්ත්‍රීවරුන් උනන්දුවෙන් මේ උපදේශක කාරක සභාවට සහභාගී වීම පිළිබඳව. අද දසවැනි පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දෙවෙනි වාරය. ඉතින් අපි දැක කාරණාවක් තමයි විශේෂයෙන් අපේ පාර්ලිමේන්තු ඇමතිවරුන් මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම මේ විශාල උනන්දුවකින් සහභාගී වුණා. ඒ වගේම තමයි පළාත් බද්ධ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් සියල්ල අපි පාර්ලිමේන්තුවට රැස් කරගන්න පුළුවන් වුණා. එතකොට විශේෂයෙන් ගත්තොත් එහෙම ආණ්ඩුව සහ රාජ්‍ය අතර තියෙන ඒකාබද්ධතාවය මේ තවත් පුළුල් කිරීමට මේක උපයෝගී වුණා. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන් ගත්තොත් එහෙම Tamanට දිස්ත්‍රික්කයට අදාළ ගැටලු, ඒ වගේම තමයි ජාතික මට්ටමේ තියෙන ගැටලු, පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ අපි විශේෂයෙන්ම අනු කමිටු සකස් කිරීමට හැකියාවකුත් ලැබුණා. එතකොට අපි හිතනවා මේ අපේ අමාත්‍යාංශ උපදේශන කාරක සභාව බොහොම සාර්ථකයි. ඉතින් ඉදිරියේදී නැවත ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී නැවත වාරයක් අපි අනු කමිටු රැස් කිරීමකට බලාපොරොත්තු වෙනවා. එතකොට අපි නිරන්තර රැස්වීම සහ නිලධාරී සමග සාකච්ඡාව සහ මේ මොහොතේ ගත හැකි තීරණ මේ මොහොතේදී අපි ගන්නවා. මේක විශේෂතාවක්. ඒ ප්‍රශ්න ඉදිරියට ගෙන යන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මේක බොහොම සාර්ථක ක්‍රියාවලියක් කියලා. අද දවසේ විශේෂයෙන් මේ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාව ඉතාම ඇත්තටම හොඳින්ම පැවැත්ුණා. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරිය හැටියටත් ඒ වගේම අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය හැටියටත් විශේෂ කැපකිරීමක් කරලා මේ අමාත්‍යාංශයට දැවැන්ත කටයුත්තකට අමාත්‍යතුමිය නියැලෙනවා. ඒ නිසාම විශේෂයෙන්ම ලංකාවේ රේකී අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් වගේම පළාත් සභාව නියෝජනය කරන අධ්‍යාපනයට අදාළ සියලු නිලධාරීන් එක තැනකට එකතු වෙලා විශේෂයෙන්ම මන්ත්‍රීවරු ඇමතිවරු ඔවුන්ට තියෙන තමන්ගේ ප්‍රදේශවල රටේ ප්‍රශ්න එකම සාකච්ඡා මණ්ඩපයක අපි විසඳ ගන්න මම හිතන්නේ විශාල පිටුවහලක් අද මේ සාකච්ඡාව තුළින් ඇති වුණා. ඒ වගේම මම හිතන්නේ අර අනු කමිටු බෙදීම ඇතුලේ මම හිතන්නේ අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රබෝධයක් දැවැන්ත පිම්මක් පනින්න පුළුවන් වෙනවා. විශේෂයෙන් මේ කමිටු වලට ඉතාමත් ගුණාත්මක මන්ත්‍රීවරු අපේ මන්ත්‍රීවරයන් එකතු වෙලා ඉතාමත් හොඳින් මම හිතන්නේ ඒවා ක්‍රියාවට නගයි කියලා විශ්වාස කරනවා.
වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුලේ අපි විශේෂයෙන්ම මේ ආයතන පද්ධතිය විධිමත් කර ගැනීම සඳහා දැවැන්ත ශ්‍රම මෙහෙයුමක් සූදානම් කළා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අපේ කමිටුව දැනුවත් කිරීම කළා. ඒකින්ද අපි අපේක්ෂා කරනවා මම හිතන්නේ පාර්ලිමේන්තුවේ තියෙන ඉතාම වැදගත් කමිටුවක් හැටියට සහ මම හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම ප්‍රශ්න යොමු වෙන ස්ථානයේ බවටත් පත් වෙන්නේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශය. ඉතින් ඉතාම හොඳ ගමනක් යන්න පුළුවන් ආකාරයේ සාකච්ඡාවක් අද දවසේ වුණා කියලා අපි විශ්වාස කරනවා.